අට්ඨානකරණය සූවිසි ප්‍රත්‍යය අසත් රූපයත් ඇසේ විඥානයත් කනත් ශබ්දයත් කනේ විඥානයත් නාසයත් ගන්ධයත් නාසයේ විඥානයත් දිවත් රසත් ජීව විඥානයත් එතකොට කයත් පහසත් කාය විඥානයත් මෙතනදී ආයතන 6ම ගන්නවා 6 තුනේ ගොඩවල් විදිහට 24ක් බවට පත් වෙනවා මේ තමයි සූවිසි ප්‍රත්‍යය. එතකොට මෙතනදී මේ තින්න සංගති පස්සෝ කියන තැනින් තමයි ස්පර්ශය කියන තැනින් තමයි මේ මනෝවිඤ්ඤාණය දැන ගැනීමක් තමයි අපි පුටුව දැක්කත් සිද්ධ වෙන්නේ. පුටුව කියනකොට ඒතර පුටුව හැදෙන්නේ කොහොමද? අර දිට්ඨ සුතමුත එකට එන්න ඕනේ. ඒ කියන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස එකට එක මොහොතේ මේක අපි කොහොමක වේගයක් මතයි තියෙන්නේ. සෝතයක් මතයි සිද්ධ වෙන්නේ. ආලෝකය කියන එක සෝතයක් මතයි හැදෙන්නේ. ශබ්දය කියන එක සෝතයක් මතයි හැදෙන්නේ. එතකොට වේගයක් මත තමයි ආයතන විදිහට සංඥාවක් විදිහට ආලෝක සංඥාවක් විදිහට තමයි චක්කායතනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සෝතායතනේ ශබ්දයේ විදිහට. එතකොට ගහනායතනේ ගන්ධේ ජීවායතන රස කායතනේ පහස. එතකොට මේ මෙතන අපි දැක්කා ප්‍රභාස්වර සිත තොටිලින්න දරුවට පුටුමේස කිව්වට රතු පාට කහ පාට කිව්වත් දන්නේ නැහැ. හැබැයි අපි ඊට පස්සේ බැලුවොත් එහෙම මොන්ඩිසෝරි දරුවට ඇත්තටම ඇහැට වර්ණ දීලා කන්ට ශබ්ද දෙනකොට ඇල්ලුවොත් අද ගතියක් මේ ටික සේරම එක මොහොතේ අර වේගය නිසා දැනෙන ගතියක් එනවා. ওই නිසා තමයි තින්න සංගති පස්සෝ කියන තැන එක මොහොතේ අර වේගය නිසායි එකට එකතු වෙන්නේ. ඒක නිසා තමයි මේ හේතුඵල ධහමේ ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්ලි මේ වේ කියලා කියන්නේ. ඒතකොට වේගය නිසා තමයි ආලෝකය සකස් වෙන්නේ. වේගය නිසා තමයි ශබ්දය සකස් වෙන්නේ. මේ ආයතන 6ම එහෙමයි. ඊට පස්සේ මේ තුනම එකට එන එක. දිට්ඨ සුත මුත මුත කියන්නේ ඔය දිවට දැන රස එහෙම නැත්නම් නාසයට දැනෙන ගන්ධේ කයට දැනෙන පහස. මේ ටික එකට එනකොට මුත කියලා කියන්නේ. දැන් මේ පහම එකට එනකොට තින්න සංගති පස්සෝ කියලා කියන්නේ. දිට්ඨ සුත මුත එකට එන එක. දැන් මේක තේරුම් ගන්න බෑ ප්‍රඥාවක් නැතුව. මේක තේරුම් ගන්න බෑ ප්‍රායෝගික පැත්තට හැරෙන්නේ නැතුව. එතකොට මෙතන අර සිතුවිල්ල හැදෙන තැන මනෝවිඤ්ඤාණය දැනගැනීමේ තැන ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටලබු අයං උච්ච ජාති මහණෙනි ඇසේ උපතයි උපත කියලා ආයතන වල උපත පෙන්නලා සලායතන ලෝකෝ කියන එක බුදුන් වහන්සේ පෙන්නවා. එතකොට එතනින් තමයි මනෝවිඤ්ඤාණය දැනගැනීම කියන එක එන්නේ. එතකොට ඒක අපිට දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් මොන්ඩිසෝරි දරුවගේ. ඇහැට වර්ණ දීලා කන්ට ශබ්ද දීලා ඇල්ලුවොත් හදගතියක් මේ ටික සේරම එකට එන ස්පර්ශයක් මේක වේගයක් තුළ සංඥාවක් සකස් වෙන්නේ ආලෝක සංඥා ශබ්ද සංඥා ආයතනෙන් එන්නේ සංඥාව ආලෝකයේ සංඥාවක් විදියට එතන නිසා තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ සංකාරයක් නැති විඥානයක් නැහැ සංකාර කියන්නේ කම්පන වේගය ඒතකොට ගිනි බෝලේ කරගෙන එක විඥාන කියන්නේ මායාව වලල්ල ඒතකොට ඕක තමයි ස්කන්ධ විග්‍රහයේ වේගයක් තියෙන්නේ රූප කියන්නේ රුප්පන වේගය රුප්පන්තිකෝ අවසෝ රූපක් ඒ රුප්පන වේගය කම්පන වේගෙට ඇස කියන එකෙන් ආලෝකයක් හැදෙනවා කන කියන එකෙන් ආයතනේ එතකොට શબ્දයක් හැදෙනවා. ආයතන කෘත්‍ය අර කර්මාන්තශාලාවක නිපදෙන ඵලයක් වගේ. එතකොට මේක හැදෙනවා. දැන් මේ ටික සේරම අර වේගය නිසා එකට දැනෙන එකක් එනවා. නැත්තම් මේවා වෙන වෙනම තමයි මේවා වෙන්නේ. ආයතන වෙන වෙනම වෙන්නේ. නමුත් මේවා වේගය නිසා එකට දැනෙන එකක් එනවා. මේක තමයි මනෝවිඤ්ඤාණය දැනගැනීම කියන්නේ ස්පර්ශපච්චය කියලා කියන්නේ. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇතිකල්ලි ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇති අධිවචන සම්පස්සයක් අටගනි. පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියන්නේ නාම රූප වෙන්නේ දැනෙන එකෙන් තමයි. එතකොට වේදනා සංඥා වලින් තමයි ආ කම්පන වේගය හඳුනගන්නේ. රූපේ හඳුනගන්නේ නාමයෙන්. නාම රූප වෙන්නේ ඒ නිසායි. මේක තමයි ප ဋ ාණ කරන්නේ. අතරම මනාවකට පෙන්නලා තියෙන්නේ. දැන් මේක පස්චේ ජාත පුරෝ ජාත කියලා කියනකොට පස්චේ ජාත කියන්නේ පසුව හැදෙන මනෝවිඤ්ඤාණය දැනගැනීමෙන් වට්ටම් වට්ටති කියන වට දෙකෙන්ම තමයි මේ මොහොතේ පුටුව අපිට හම්බ වෙන්නේ. ඒතකොට ඇසින් බලලා පුටුව කියනකොට මනෝවිඤ්ඤාණය දැනගැනීම සිද්ධ වෙනවා. වට්ටම් වට්ටති. පස්සේ ජාත පුරෝ ජාත. පුරෝ ජාත කියනකොට එන්නේ අර පංච ආයතන ටික එකට එන එක. පස්චේ ජාත කියනකොට එන්නේ අර මනෝවිඤ්ඤාණය දැනගැනීම. මේක අපේ කුමාර කාශ්‍යප හාමුදුරන්ට වැටහෙන්නේ නැහැ. අපිට බලන්න උන්වහන්සේ මේක පටලෝගෙන මේ දැනුමට හිර වෙලා ප්‍රායෝගික නැතුව කියන බණවල හැටි. පිටනේ ප ဋ ාණේදී දකින්න පුළුවන්කම තියෙන්නේ. අපිට දැන් මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට මේ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මේ 10 11 මේ පුරේජාත පච්චය, පච්ඡාජාත පච්චය. පුරේජාත පච්චය කියලා මොකද්ද කියන්නේ? චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං පුරේජාත පච්චේන පච්චයෝ. චක්කායතනං චක්කායතනය. මොකද්ද චක්කායතනය කියලා කියන්නේ? ඇස. චක්කු විඥාන ධාතුයා චක්කු විඥාණයට තං සම්පයුත්තකානං ච ධම්මාන ඒ සංප්‍රයුක්ත ධර්මයන්ට මොනවාද චක්කු විඥානය හා සංප්‍රයුක්ත ධර්මය වේදනා සංඥා සංඛාර කියන අනෙක් ස්කන්ධ ටික ස්පර්ශයේද ඇතුළත්ව ඒ ධර්මයන්ට
පුරේජාත පච්චයේන පච්චයෝ. පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. ඇහැ පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. ඇහැ කලින් හටගන්නේ. ඇහැ කලින් ඇහැ කියන්නේ පේන බව. උන්වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ අස කියන්නේ මෙතන අර කම්පන වේගයට හටගෙන ඊට පස්සේ තමයි විඥානය දැනගැනීම එන්නේ. ඒකයි මේක පුරෝජාත පස්සේජාත කතාව තියෙන්නේ. කලින් හටගන්නේ. ඒ විදිහටම අපි ගත්තොත් රූපායතනං චක්කු විඥාන ධාතුය තං සම්පයුත්තකානංච ධම්මානම් පුරේජාත පච්චේන පච්චයෝ. දැන් සම්ප්‍රයුක්තකාරක කියන්නේ මේ සේරම එකතු වෙන සම්පටිච්ච වෙන ස්වභාවයෙන් යුක්තයි. මේකයි පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. ඒකවත් මුන්වහන්සේට මේවා එකක්වත් ප්‍රායෝගිකව වැටහෙන්නේ නැහැ. රූපයත් ඒ විදිහට තමයි පුරේජාත පච්චයෙන් පච්චේ වෙන්නේ. එතකොට ඇහැ රූප මේ දෙකම චක්කු දැන් එතනම උන්වහන්සේ පොඩ්ඩක් නිහඬ වෙනවා. උන්වහන්සේට මේක තියෙනවා. දැන් මේ රූපේ මේක එන්නේ අර සම්පච්ච වෙලා එන්නේ කම්පන වේග නිරූපණය කියන එක උන්වහන්සේට ගලප ගන්න බෑ. චක්කු විඥාණයට පුරේජාතයක කලින් උපදිනවා. චක්කු විඥානේ පච්චාජාතයි. විඥානේ හට අර බං චක්කු විඥානේ පච්චාජාතයි. චක්කු විඥානේ හටගන්නේ අර දැන ගැනීම එන්නේ පස්සේ. අර තින්නා සංගති පස්සෝ කියන තැනින් පස්සේ. මේක උන්වහන්සේට ගලප ගන්න බැරුව තමයි උන්වහන්සේ පටලවාගෙන මේ දඟලන්නේ. හටගන්නේ එතන. චක්කු විඥානේ පච්චාජාතව එතන උපදිනවා. චක්කු දැක්ක චක්කු විඥානේ පච්චාජාතව උපදින. ඒක හරියට හරි ප ဋ ාණ කරන්නේ තියෙන එක. උන්වහන්සේට ප ဋ ාණ කරන්නේ තේරෙන්නේ නැහැ ප්‍රායෝගික පැත්ත මොකද්ද කියලා. ඒක හැමෝටම වැටෙනවා ඇති මේක අහනකොට. චක්කු විඥාණයෙන් මොකද්ද කරන්නේ? රූපය පිළිබඳව දැනගන්නවා. රූපය දැන චක්කු විඥාණයෙන් කරන රූපය පිළිබඳව දැනගන්නවා. ඒතකොට මේ කම්පන වේගය තමයි රුප්පන්තිකෝ අවසු රූපං කිව්ව එක දැනගන්නේ චක්කු විඥාණය. උන්වහන්සේට මේ ටික ගලප ගන්න බෑ. පස්චේ ජාත පරෝජාත පටලෝගෙන උන්වහන්සේ ප ဋ ාණ කරනෙත් අනාගෙන ප්‍රායෝගික පැත්ත නැතුව ප ဋ ාණ කරන්නේ විග්‍රහ කරනවා. මේක පුදුමාකාර මෝහයට පත් වුණු ස්වභාවයක්.